ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්න අපේ YouTube නාලිකාවට. ඉතින් අද වෙනදා වගේ නේ වෙනත් හුස්ම විදි වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද අපි යන්නේ පැරණි පන්සලක් හොයාගෙන. ඉතින් කන්දක් උඩ තියෙන ලස්සන පන්සලක්. ඒක ඉතින් ඉස්සර තිබුණු පන්සලක් කියලා තමයි කියන්නේ. අපි ගිහින් බලමු මොකද මේ පන්සල කියලා. ඉතින් අපි අද බලන්නේ පන්සල තියෙන්නේ මෙන්න මේ ඇතින් පේන කන්ද උඩ. ඉතින් මෙතෙන්ට තමයි අද අපි යන්න හිතාගෙන ඉන්නේ. අපි ඉතින් ගිහින් බලමු මොකද මේ පන්සල කියලා. ඉතින් මේක කොට පැරණි පන්සලක් තමයි. ඉතින් දැන් නම් වල් බිහිලා අපි ගිහින් බලමු. හරි දැන් අපි ඉස්සරේ පන්සල් දිගේ පාර ළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් ඒ පාර කැලේ වෙලා. දැන් අපි මේ කන්ද නගින්න තමයි යන්නේ. ඉතින් ටිකක් දුර යන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. හරි ඉතින් මේ පන්සලට යන පාර අපි හිතුවට වඩා අමාරුයි. දැන් කැලේ වෙලා පාර සම්පූර්ණ වෙලා කොළ වලින් එහෙම සත්තු එහෙම ඉන්නවත්. දැන් අපි බලන් ඉස්සරහට යමු. අපි ආව කියලා එළිදෙන ඒ කියලා. ඔව්. Aku. Hari ini aku udah travel tinti kak. Oke, dia pun ikan apa memang udah dah ngambil. Udah deh. Galean ini. Nanti ter. Hame. Taat ini pahat. Taat pahatin. Hari ini අපි දැන් ටිකක් උඩට ආවද මේ කන්දේ. හම්මේ. අද ලස්සනයි. මොනවාද මේක ඇත්තට පේන view එක. හරි ඉතින් අපි දැන් අපේ ගමනේ භාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ. තා ටික දුරක් යන්න තියෙනවා. අපි ඉස්සරහට ගියන් එන. දැන් අපි ආයි කන්ද නගින්න පටන් ගමු. දැන් ඉතින් පොඩි බයකුත් දැනෙනවා. මොකද මීට කලින් මම හිතන්නේ මේකේ ගිහිලා නැහැ කාරවක්වත්. ඒ තරමටම පාර බැද්දෙන් ඇවිල්ලා හොයාගන්නවක් බෑ. අපි ගිහින් බලමු උඩට.
අඩෝ බලපන් මෙතන තියෙන ලස්සන. තා පොඩ්ඩක් හොඳේ. අම්මෝ දැන් හොඳටම අතිදි මොකද අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. තව මේ වගේම දුරක් යන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් කොහොම හරි යා. මහන්සි වැඩි කමට අපි මෙතන පොඩ්ඩක් වාඩිලා ඉඳලා ඉතිරිට ගියා. මේ සංග වෙච්ච පන්සලට යනවා කියන එක ලීස වැඩක් නෙවෙයි. මොකද ගල කෙල්ලලා තමයි යන්න තියෙන්නේ. කොයි වෙලාවෙ බිමට වැටෙද්ද නැහැ. බිමට වැටුනොත් නම් ඉතින් කෑල්ලක් අත හොයා ගන්න බැරි වෙනවා. හරි ආවනේ ඉතින් මාර කට්ටක් කාලා තමයි මේ ටිකට ආවේ. මොකද අපේ උඩ පතක් ගස් තිබ්බ කටු පඳුර වසිරින්ගෙන ආවේ. දැන් කකුල් දෙක තේරම තුවාලලා උඩට යන්. මගක් දුර ඇවිල්ලා තියෙන ගල උඩ ටිකක් ගින් බලමු පන්සල මොකද්ද කියලා. ඉන්නේ කවුද විතර? බැන්නේ මෙහෙම යන්නේ. මම නතරේ හස්න තියෙන මේ. බලපන් හොදට. අර තා පොඩ්ඩ ඇති. හා? එවිල්ල විතර පාර හැද්දා. දීපා. යා. යන්න. දෙපා. වරන් හිත තෝක ගන්න බැරි. යම. ඉතින් නිදන් හාර පුඩි යනවද නෑ. ඉබ්බදුන හාරලම. ඕතනේ දාන්න ගන්නේ. ඔය හාර අකඩ තියෙන තව වලින් තමයි හොයා. මේ හාරක් ගිහිල්ලා. නෑ. ඔය හාර අකඩ කුකුලඩි කාලේ ගලේ කොටන.
නිදන් හොයාග අඩ අද පට්ටල ඉසි පාරකින් බා අඩ වෙන්දනි ගලේ එල්ලීලා අඩ මේ අන්න පඩි පෙරවල් ටික අම්මා කිරියන්නේ ඔන්න ඕකෙන් ඉස්සරින් බල යන් උඩට යන් වරේ හරි යාළුවෝ අපි දැන් ටිකක් දුර අවිලා තියෙන්නේ ගොඩක් දුරේ මෙච්චර මේ උඩ අවිල්ද ඈ මුදුන මේ මෙච්චරේ හතෙක් මයිල් ඔන්න ඉතින් අපි මේ පන්සල ඇති ගල උඩට ඇවිල්ලා තියෙන්නේ මාර විගක් තියෙන්නේ ඈ එහා තියෙන්නේ හරි බල ගියා බෙතන බල ඔය යන්නේ එතින් දැන් බයින් බීම මෙතන උඩට වෙලා යන්නේ හරි යාළුවෝ ඉතින් මේ පන්සල ඇති පන්සල ඉස්සර තිබ්බ පොකුණ තමයි මෙතන තියෙන්නේ දැන් ඒක වටේ කඩල් දාලා ඉස්සර ලස්සන පන්සලක් තමයි ඉස්සරට ගිහින් බලමු පන්සලේ වෙහෙර වෙන යා හරි යාළුවෝ ඉතින් පුදුම කට්ටක් කරන පන්සල උඩට ඇවිල්ලා තියෙන්නේ මාරම ලස්සනට මේක view එක තියෙන්නේ ඉතින් අපිට එනකොට පාර වල වැරදුනා කටු වෙනලා කකුල් දෙක සේරුතු හොර වෙලා පතොක් ගහස අසිරින්ගගෙන ආවට පාඩුවක් නැහැ අපි ඊළඟට යන තියෙන වෙහෙර බලන අපි එතනට ගිහින් බලමු බලන්න පාලතුරම් බස් බයෙන් දෙන්නේ අපි දැන් වන ගල උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙන් මේ පැත්ත තමයි පන්සල තියෙන්නේ. අපි දැන් පන්සලකින් බලමු ඒ ඒක නිදන් කඩලා පන්සලේ භාගය ඇතින අපි ගෙදරකින් බලමු කොහොමද කියලා. යා. හරිය. අතන ගෙදර බා හරි යාළුවෝ මේ කැලේ අසිරින්ගෙන තමයි වෙහෙරට යන්න තියෙන්නේ. මෙච්චර මේ කැලේ තියෙන්නේ කවුරුවක්වත් මේකට යන්නේ නැති හින්දා අපි ගිහින් බලමු. තා ටික දුරක් යන්න තියෙන. එතකොට වෙහෙර හම්බ වෙනවා. ඉතින් අපිට මේ ගල උඩට එන්න කොච්චර මහන්සි වුණත් ඉතින් උඩ රාම් පස්සේ තියෙන view එක දැක්කම පස්සේ මහන්සිය කොහේ ගියද නැහැ. මාරම ලස්සන view එකක් තමයි තියෙනවා ලිස්සල් දැක්ක විදියට. අර පැලේ ඉඳලා රසිකම හොඳේ. හරි යාළුවෝ අපි කිව්ව වෙහෙර ළඟට ආවා. ඉතින් මේක තමයි වෙහෙර. වෙහෙර දැන් ඉතින් මේක ඉඳන් වරුසින් කඩලා තියෙනවා. දැන් මේක වටේට සුද්ධ කරලා ඉස්සර මේක කැලට පහන් පත්තු කරලා තියෙනවා. ඉතින් අපේ ගමේ තිබ්බ පරණ පන්සලක් තමයි මේක. ඉතින් ඔන්නෝක තමයි මං කිව්ව පන්සල. හරි යාළුවෝ ඉතින් මේ පන්සල ඉතින් කොච්චර පැරණිද මොන කාලයට යද්ද කියලා කරුවකත් කියන හරියට නිශ්චිත සාක්ෂියම නැහැ. ඉතින් මේක පුරා විද්‍යාත්මක වටිනාකමක් හින්දා පන්සලක් කියලා මම හිතනවා. ඉතින් මේක තමයි මං කිව්ව පන්සල. යන්න හරියට යන්න හදන්න තියෙන්නේ. ඉතින් වටේ නැහැ කිව්වේ. තරදින ඇතුළට පැන්න ඕකේ. ඈ මේ පන්සලේ මේ වෙහෙර තිබ්බ නිදන් කරපුවා ගන්න ඉතින් මේ වෙහෙර භාගයක් කඩලා දාලා ඉතින් නැත්නම් මේක සම්පූර්ණ ඉස්සර තියෙන්නේ තියලා අපි හිතනවා. දැන් ඒක භාගයක් අයින් කළේ ඒක තිබ්බ නිදන් ටික අරගෙන.
හරි ඉතින් පුරාවිද්‍යාඥයෙක්ට පවා හොයාගන්න බැරි වෙච්ච පන්සලක් තමයි අද අපි ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් අපි පන්සල බැලුවා. දැන් අපි ගෙදර යන්නේ අපි ආව පාරේ නේ වෙන පාරකින්. මොකද මේ පාරත් ලස්සනයි. අපි ඒකේ පාරෙන් ගිහින් බලමු. තාත්තා බොල නෙමෙයි මේ බලංගොඩ. පැරණි පන්සලක් හොයාගෙන වීඩියෝ එක මේක තමයි. ඉතින් දැන් පන්සල නම් හිදන් හොරු විසින් කඩලා දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ ඉස්සරහට හම්බෙනකම් අපේ channel subscribe කරලා තියාගන්න. මේ නොදුරු වීඩියෝ එක අනිත් අයත් යවන්න දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් ආයි මේකෙන් හම්බෙනකම් අපි ගියා. ජය වේවා.